කවුරුත් දන්නවා රටේ තියෙනවා මේ ISO සහතික ප්‍රගති සහතික. සියලුම භාණ්ඩවලට මේ ප්‍රගති සහතික ලබා ගන්න. අවුරුදු 3න් 3ට SLS මේ සහතික අවුරුදු 3න් 3ට ඒගොල්ලෝ රිනියු කර ගන්නවා. නැවත අලුත් කර ගන්නවා. ලක්ෂ 3ක් වගේ මුදලක් ගෙවලා. දැන් මේ හලාල් ලාංඡනය යොදා ගන්න මේ ලකුණ ගන්න 1,75,000ක මුදලක්. 1,75,000ක මුදලක් වැය කරන්න ඕන අපේ සිංහල ව්‍යාපාරික මොවෙලත් ව්‍යාපාරික. මේ වෙනකොට භාණ්ඩ 4,000 පාරිභෝගික භාණ්ඩ 4,000කට මේ ලාංඡනය උන් යොදා ගන්න කටයුතු කළා. 4,000 නිකන් වැඩි කරලා බලන්න 160 මේ 1,75,000 වැඩි කරන්න බලන්න 4,000න් නිකන් දලවසින් කීයක්ද කියලා මිලියන වසරකට මේකේ ආයු කාලය වසරයි. ආයු කාලය වසරයි. වසරින් වසර මේක අලුත් කරන්න ඕනේ. කොච්චර ආදායම? වසරින් වසර අලුත් කරන්න. මේ ප්‍රශ්නේ මාස 4ක් තිස්සේ මම දන්නේ කොයි මාධ්‍යෙම ආවද කියන එක. මාස 4ක් තිස්සේ මේ ප්‍රශ්නෙට අපි උත්තර දීගෙන තමයි ඉන්නේ. අපේ ෆී ස්ට්‍රක්චර් එක පිළිබඳව විනිවිදව පැහැදිලිවම අපි පත්‍රේ දාලා තිනවා. ඒ වගේම අපේ ෆී ස්ට්‍රක්චර් එක පිළිබඳව අපි ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තිබ්බා. ආයිත් මේ ප්‍රශ්නේම අහන එක ප්‍රොඩක්ට්ස් 4,000ක් තියෙනවා. එක ප්‍රොඩක්ට් එකකට 1,75,000ක් ගන්නවලු. ඇත්තටම මේක බේස්ලස් එක කතාවක්. අපගේ ෆී ස්ට්‍රක්චර් එක කියන්නේ ගිණුම් ව්‍යුහය, ගාස්තු ව්‍යුහය පැහැදිලිවම විනිවිදව පැහැදිලිවම කිව්වනම් NIB National Investigation Bureau එකටත් අපි දීලා තියෙනවා. මෙච්චර විනිවිදව අපි කටයුතු කරන වෙලාවේ ඒ වගේම අපේ අපහා සම්බන්ධ වෙලා තියෙන ආයතනයන් එක්ක බැසිල් රාජපක්ෂ මැතිතුමා කතා බහක් කරලා තියෙනවා. අපි අහන ප්‍රශ්නය එක කම්පැනියක් හරි කවදා හරි කියලා තියෙනවද යම්කිසි මාධ්‍ය නිවේදනයක අපෙන් ලොකු මුදලක් අය කරනවා කියලා. සර්ටිෆිකේට් ගත්ත එක කම්පැනියක්වත් දැන් වෙනකන් විරුද්ධව කතා කරේ නැහැ. වෙන කොහෙදෝ ඉන්න කට්ටිය මේ ගැන කතා කරන එක ගැන අපි හුඟක් දුක් දුසුවේ ඉන්නේ. මේ පිළිබඳව මාස 4ක් තිස්සේ අපි කතා කරලා තාමත් මේ මාධ්‍ය මේකට සපෝට් කරන්නේ කොහොමද කියන එක මට තේරෙන්නේ නැහැ. තාමත් මේ කතාව තියෙනවා 4,000 වැඩි කිරීම 1,75,000. මේ ගිණුම් ක්‍රමය වැරදි. මේකට වඩා ඉතාමත්ම සුළු අපේ මාධ්‍ය නිවේදනයේ දැන් අද වුණත් අපි කියලා තියෙන්නේ මේ සඳහා අපි ගන්න ගාස්තුව ඇත්තටම කම්පැනිස් වලින් යවුවා නම් ඒගොල්ලන් කියන වචනේ it is peanuts for us කියලා කියනවා. We have our audited accounts with us, and at the same time we have our fee structure with us. We are even before 2 weeks we did a press conference and we distributed it to the community or to the media, and even today we are ready to say what we get from this fee structure is monthly 1.5 million, and what we spend only for halal expenditure is 1.3 million. The best way is to go and ask each and every company how much we are charging. ආයතනයන් අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පැහැදිලිව කිව්වොත් එකක් තියෙනවා ඇබටොයස්. ඇබටොයස් කියලා කියන්නේ ඝාතනාගාරය. මේකේ තියෙන ඒ ගාස්තු ව්‍යුහය පොඩ්ඩක් වෙනස්. අනෙක් එක තමයි නිෂ්පාදන හා සම්බන්ධ ගාස්තු ව්‍යුහය. යම් කිසි කම්පැනියක ප්‍රොඩක්ට්ස් නිෂ්පාදන එකක් සහ පහක් අතර තියෙනවා නම් ඒ කම්පැනිස් වලින් අපි ගන්න මාසික ගාස්තුව රුපියල් 700යි. රුපියල් 700යි උපරිමය. ඒ කියන්නේ එක කම්පැනි එක ප්‍රොඩක්ට්ස් පහක් තියෙනවා. ප්‍රොඩක්ට්ස් පහක් තියෙනවා. ඒ ප්‍රොඩක්ට්ස් පහක් තියෙනවා නම් ඒ කම්පැනියෙන් අපි ගන්න උපරිමය ඇවිල්ලා රුපියල් 700යි. ඒක හැම ප්‍රොඩක්ට් එකකට නෙමෙයි මුළු කම්පැනියෙම ගන්න රුපියල් 700යි. උදාහරණ වශයෙන් කම්පැනි A. ඒ කම්පැනි A එකේ යෝගට් උත් හදනවා. ඒ කම්පැනි A එකේ චොක්ලට් උත් හදනවා. ඒ කම්පැනි එක ප්‍රොඩක්ට්ස් පහක් හදනවා. ඒ ප්‍රොඩක්ට්ස් පහටම අපි ගන්න රුපියල් 700යි මාසෙකට. ඒ වගේම ප්‍රොඩක්ට්ස් 5ක් සහ 10ක් ඇතුළේ තියෙනවා නම් අපි ගන්නේ රුපියල් 1000ක් නැත්නම් 1500ක් ඇතුළේ තමයි මාසිකව. ඒක
ඒගොල්ලන්ට ප්‍රොඩක්ට්ස් 10ක් තියෙනවා. නමුත් අපි ගන්න රුපියල් 1000යි නැත්නම් 1500. මේ වගේ අපි ප්‍රොඩක්ට්ස් 20 නම් කොච්චරද 25 නම් කොච්චරද හරි ප්‍රොඩක්ට්ස් 100ක් නැත්නම් 100ක් ඉක්මවා ඒ කම්පැනි කරන අවස්ථාවේ එකම ප්‍රොඩක්ට් එක ඒගොල්ලන්ට ලක්ෂයක් තියෙන්න පුළුවන්. නමුත් ප්‍රොඩක්ට් 100කට වැඩිය තියෙනවා. මේ වගේ අවස්ථාවකත් අපි වැඩියෙන්ම ගන්න ඒ කම්පැනිෙන් රුපියල් 20000යි මාසෙට. ප්‍රොඩක්ට්ස් 300ක් වුණත් අපි ගන්න රුපියල් 20000යි. ප්‍රොඩක්ට්ස් 1000ක් වුණත් අපි ගන්න රුපියල් 20000යි.